ඔයාලත් YouTube එකෙන් ලැබෙන ආදායම වැඩි කරගන්න කැමතිද? එහෙනම් මම දැන් කියා දෙන මෙතඩ් එක ඔයාගේ channel එකටත් apply කරන්න පුළුවන්ද කියලා බලන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද සමහර විට ඔයා මේ කරන channel එකට මේක apply කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඊට පස්සේ පටන් ගන්න වෙන channel එකකට මේක apply කරලා ඔයාට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ ටෙක්නික් එක අනිවාර්යෙන්ම ඉගෙන ගන්න. මේ ටෙක්නික් එකට අපි කියන්නේ ඒ කියන්නේ මේ ඉන්කම් එක ලැබෙන මෙතඩ් එකට කියන්නේ YouTube shopping affiliate කියලා. ඉතින් මේ YouTube shopping affiliate program එක ගැන තමයි මම සම්පූර්ණයෙන් A to Z මේ වීඩියෝ එක හරහා ඔයාලට කියලා දෙන්නේ. වීඩියෝ එකට යන කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඒ තමයි ඔයාලා YouTube ඉගෙන ගන්න කැමති නම් YouTube වීඩියෝ අප්ලෝඩ් කරන විදිය, වීඩියෝ රෑන්ක් කරන විදිය, ඒ වගේම සියලුම YouTube updates ගැන දැනුවත් වෙන්න කැමති නම් දැන් මුෂම්බ්‍රෝ channel එක subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ bell icon එක click කරලා මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යන්න. දැන් හැමෝටම තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද මේ YouTube shopping affiliate program එක කියන්නේ? YouTube shopping affiliate program එක කියන්නේ YouTube එකේ අපිට ආදායමක් ගන්න පුළුවන් එක method එකක්. හරියට ඔයාලා YouTube එකේ subscribersලා ඊට පස්සේ watch hours ටික complete කරාට පස්සේ හැමෝම දන්නවා YouTube monetization ගන්න පුළුවන්. ඔයාගේ channel එක හරියට කරන channel එකක් නම් violation නැත්තම් YouTube monetization හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ channel එකේ videos වලට watch page ads කියන ඒවායි short feed ads කියන ඒවායි play වෙන්න enable කරලා ඔයාට මුදල් උපයන්න ගන්න පුළුවන්. ඒ වගේ මුදල් උපයන්න පුළුවන් method එකක් තමයි YouTube shopping affiliate කියන්නේ. හැමෝම දන්නවා ඇති affiliate marketing කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති කෙනෙක්ට පොඩි දෙයක් මම කියන්නම්. මෙහෙමයි. අපි දැන් මම මෙහෙම වීඩියෝ එකකින් කියා දෙනවා මොකක් හරි පොතක් ගැන. මේ පොතේ තියෙන මේ දේවල් ගැන කියලා මම කියා දෙනවා. ඊට පස්සේ මගේ description එකේ වීඩියෝ එකේ description එකේ මම දානවා මොකක් හරි වෙබ්සයිට් එකකින් මේ පොත විකුණනවා කියලා හිතන්න. මම මේ වෙබ්සයිට් එකේ ගිහින් රෙජිස්ටර් වෙනවා. මේ පොත මම මගේ YouTube එකේ ඉන්න වීඩියෝ බලන කට්ටියට පෙන්වන්න. එයාලා කවුරු හරි කෙනෙක් මං හරහා ගත්තොත්, මගේ වීඩියෝ එක බලන කෙනෙක් ගත්තොත්, ඒ link එකෙන් ගිහින් ගත්තොත් මට කීයක් හරි කමිෂන් එකක් දෙන්න. එහෙම කියලා ඔයා ඒ වෙබ්සයිට් එකේ කට්ටියත් එක්ක ඩිස්කස් කරලා ඒගොල්ලන්ගේ affiliate program එකත් එක්ක රෙජිස්ටර් වෙලා මෙහෙම පාර්ට්නර්ෂිප් එකක් හදාගන්න. එතකොට වීඩියෝ එක බලන කට්ටිය මේ පොතට ඉන්ට්‍රෙස්ටිං හිතලා පොත ගන්න සැරයක් ගන්න අපි හිතමු 10% කමිෂන් එකක් එන්නේ කියලා. පොත ගන්න සැරයක් ගානේ දන්නේම නැතුව ඔයාට මුදලක් ලැබෙනවා ඔයාගේ ඔඩියන්ස් එක හරහා. ඉතින් ඕක තමයි සරලවම affiliate marketing කියන්නේ. ඉතින් මෙතනදී ඔයාට පොත් විතරක් නෙමෙයි ඕනම දෙයක්. සමහරට මොකක් හරි වෙබ්සයිට් එකක තියෙන සබ්ස්ක්‍රිප්ෂන් එකක් වෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් මොකක් හරි දැන් අපි හිතමු AliExpress එකේ තියෙන affiliate marketing එක විවිධාකාරයේ දේවල් තියෙනවා. හැබැයි මේ YouTube shopping affiliate program එක කියන්නේ ඇත්තටම ඊට වඩා ටිකක් වෙනස් affiliate marketing method එකක්. හේතුව තමයි අපිට කිසිම site එකක register වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපිට කිසිම payment gateway එකක්. ඒ කියන්නේ Payoneer මොනවද PayPal කිසිම දෙයක් link කිරීමට අවශ්‍යතාවයක් නැහැ. අපිට මෙතනදී payment එක ගන්න පුළුවන් අපේ Google AdSense account එක හරහාම payment එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට normally YouTube monetization enable නම් අපේ channel එකට අර normally මාසයකට සැරයක් හරි වාට එන income එක තියෙනවනේ. අර YouTube advertisement හරහා ඒ වගේම ඒකටම එකතු වෙලා මේ affiliate program එකේ සල්ලි ටිකත් ලැබෙනවා. දැන් මේක බලා ගන්න පුළුවන් method එකක් තියෙනවා. ඔයා සමහර YouTube channel එක කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ channel වල මේක දකින්න අමාරුයි. පිටරට foreign audience එක තියෙන channel එකක English channel එකක videos බලනකොට සමහරට දැකලා ඇති short videos වලත් පෙන්නනවා, long videos වලත් පෙන්නනවා. වීඩියෝ එකේ වම් අත පැත්තේ පල්ලෙහෙන් නිකන් shopping button එකක්. නිකන් bag එකක් වගේ චූටි icon එකක් තියෙනවා. ඒකත් එක්ක product එකක් නිකන් product list එකක්, collection එකක් වගේ button එකක් තියෙනවා. ඒක click කරලා පස්සේ product list down එකක් පෙන්නනවා. ඉතින් මේ channel ඒ කියන්නේ ඔය ඊටකොට ඒ channel එකට YouTube shopping affiliate කියන එක enable වෙලා තියෙනවා. එයා product එකක් link කරලා තමයි වීඩියෝ එක publish කරලා තියෙන්නේ. ඒකට මේ product ගන්න සැරයක් ගානේ එයාට commission එකක් එනවා. ඉතින් ඕක තමයි සරලවම YouTube shopping affiliate program එක කියන්නේ. දැන් අපි බලමු මේ කොහොමද මේ YouTube shopping affiliate program එක enable කරගන්නේ, ඒකට මොනවද තියෙන requirements කියලා. මොනවද YouTube shopping affiliate program එක enable කරගන්න අවශ්‍ය කරන requirements? එතනදී පළවෙනිම requirement එක තමයි ඔයාගේ audience එක එක්කෝ USA එහෙම නැත්නම් European country වගේ රටක audience එකක් ඔයාගේ channel එකේ ඉන්න ඕනේ. ඒ වගේම ඔයාගේ channel එකේ location එක විදිහට තියෙන්න ඕනේ USA country location එක. තව countries කීපයක් තියෙනවා.
ලංකාව ශ්‍රී ලංකා කියන කන්ට්‍රි එකට YouTube shopping affiliate program එක enable නැහැ USA වගේ country location එකකට වගේ channel එකේ country location එක තියෙන ඔයාට YouTube shopping affiliate එක එතනින් enable කරගන්න පුළුවන්. හැබැයි subscribe count එක කොච්චර තියෙන්න ඕනිද මේ affiliate program එක enable කරගන්න? 10000ක් ඉන්න ඕනි. ඉතින් 10000ට වඩා subscribe count එක තිබ්බොත් තමයි තව enable criteria එකේ එක point එකක් complete වෙන්නේ. ඊට පස්සේ තව මොනවද? තව තමා ඔයාගේ channel එකට YouTube community guideline violation තියෙන්න බෑ. හරිද? ඊළඟට ඔයාගේ channel එක made for kids කියන kids content වලට අයිති channel එකක් වෙන්න බෑ. ඒ වගේම අනිත් දේ තමයි ඔයා music artist කෙනෙක් නම් music license ඒ කියන්නේ music produce කරන ඒ වගේ channel එකක් නම් කරන්නේ ඒ channel එකකට මේ YouTube shopping affiliate එක enable කරගන්න බෑ. මම දැන් සඳහන් කර requirements ටික ඔයාලට තියෙන. ඒ කියන්නේ subscribers ලා 10000ට වැඩි නම් සහ අනිකුත් දේවල් ඔක්කොම okay නම්. ඒ වගේම ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ channel එකට monetization enable වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ watch hours ටිකයි subscribe count එක complete වෙලා ඔයාලා advertisement අරන් මුදල් උපයන්නේ. ඒ කියන්නේ watch page ads ඒ වගේම short feed ads වලට enable වෙලා ඒක approve වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම okay නම් ඔයාට පුළුවන් YouTube studio එකට ගිහින් earn page එකට ගිහින් එතනින් shopping කියන එකට ගිහින් මේ YouTube shopping affiliate එකට apply කරන්න. ඊට පස්සේ දන්නේව නැතුව සාමාන්‍යයෙන් සතියක් දෙකක් වගේ මට මතක විදිහට මට ගියා සතියක් වගේ යන්නේ නැති ඒ කාලය ඇතුළත ඔයාට mail එකක් එනවා ඔයාගේ channel එක enabled මේ shopping affiliate වලට නැද්ද කියලා. තුන්වෙනි question එක කොහොමද මේ affiliate program එක enable වුණා නම් ඊට පස්සේ අපි මේවා අපේ videos වලට මේ product tag කරන්නේ කොහොමද? ඉතින් එතනදී මෙහෙමයි. YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට එතනදී ස්ටෙප් කීපයක් එනවා ඩීටේල්ස් ටික ඇඩ් කරන්න එහෙම කියලා ස්ටෙප් ටිකක්. එතනදී එක තැනකදී ඔයාලට කියනවා products add කරන්න කියලා. ඉතින් add product කියන එක ක්ලික් කරාට පස්සේ අපිට search bar එකක් කියනවා. එතනින් හොඳ famous brand තියෙනවා, products තියෙනවා. මෙතනින් අපිට කැමතිව search කරලා plus icon එක ක්ලික් කරලා මේ product ටික add කරගන්න පුළුවන්. එතනදී product count එක මට හරියට exactly මතක නැහැ. හැබැයි product අපිට අඩුම කොහොමත් 5ක් 10ක් වගේ ඇඩ් කරගන්න පුළුවන්. මට හිතෙන්නේ ප්‍රොඩක්ට් 30ක් විතර වෙනක ඇඩ් කරන්න පුළුවන්. හැබැයි 5ක් 10ක් වගේ ඇඩ් කරා නම් හොඳටම ඇති. ඔය අලුතෙන්ම අප්ලෝඩ් කරන වීඩියෝ එකට ප්‍රොඩක්ට් ඇඩ් කරන්නේ එහෙමයි. හැබැයි ඔයා කලින් අප්ලෝඩ් කරපු වීඩියෝස් වැඩිපුර views එන වීඩියෝස් ගත්තාම ඒ වීඩියෝස් වලට යන්න. ඒ වීඩියෝස් වලට ගිහින් ඒකේ තියෙනවා මට මතක විදිහට industry කියන එකට පල්ලෙහාන් තියෙන්නේ. එතනින් add product කියන එකට ගිහින් products add කරන්න. ඊට පස්සේ දන්නේම නැතුව ඔයාගේ මේ ප්‍රොඩක්ට් වීඩියෝ එක බලන කට්ටිය buy කරනකොට ඔයාට දන්නේම නැතුව කමිෂන් එකක් කරහා මුදල් ලැබෙන්න ගන්නවා. ඉතින් එහෙම තමයි වීඩියෝ එකට ප්‍රොඩක්ට්ස් ටික ලින්ක් කරන්නේ. YouTube shopping affiliate program එක enable නම් අපිට කොච්චර කමිෂන් මුදලක් ලැබෙනවද? ඒ කියන්නේ අපි දැන් ප්‍රොඩක්ට් ටැග් කරලා නම් තියෙන වීඩියෝ එකට ඒ ප්‍රොඩක්ට් buy කරන සැරයක් ගන්න අපිට කොච්චර කමිෂන් එකක් ලැබෙනවද? දැන් ඔයා දන්නවා අපි වක්‍රාකාරයෙන් Amazon affiliate වගේ එකක affiliate marketing කරනවා නම් ලැබෙන්නේ ගොඩක් අඩු කමිෂන් එක 3, 4, 5, 6 උඩරම ගියොත් 10%ක් වගේයි. හැබැයි මේ YouTube shopping affiliate එක ගත්තොත් එහෙම 5, 10, 15, 20 සමහරට මට මතක විදිහට 130 ඒ වගේ වැඩි කමිෂන් රේට් එකක් අපිට ලැබෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් අපි දැන් මෙහෙම ටැග් කරලා නම් තියෙන ප්‍රොඩක්ට් එක අපි හිතමු $100ක ප්‍රොඩක්ට් එක බලන කෙනෙක් ඒක අපේ channel එක හරහා buy කරනවා. buy කරනවා $100ක එකක් 10% කමිෂන් එක $10ක් කෙලින්ම අපිට ලැබෙනවා. ඉතින් ඔහොම තමයි කමිෂන් එක වැඩ කරන්නේ. දැන් මම ඔයාලට කියා දෙන්න යන්නේ YouTube shopping affiliate program එක ඔයාලට enable කරන channel එකට මේක income එක තවත් වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් best practices මොනවද? ඉතින් දැන් අපි enable නම් අපිට කරන්න පුළුවන් ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි පුළුවන් තරම් made for kids කියන ඒ කියන්නේ පොඩි ළමයි වෙනුවෙන් content හදන්න යන්න එපා. ඒ කියන්නේ තමන්ගේ channel එක ඒ වෙනුවෙන් නෙමෙයි නම් කරන්නේ ඒ වගේ content හදන්න එපා. ඒවට enable නෑ මේ shopping affiliate program එක. ඒකට tag කරන්න බෑ products. අනිත් දේ තමයි copyright claims. copyright claims තියෙන videos වලට මේ product tag කරන්න බෑ. ඒක තව දෙයක්. ඒක නිසා මේ කියන දේවල් වලින් පිට ඒ කියන්නේ හොඳ content create කරන්න. එතකොට ඔයාගේ videos වලට මේ feature එක enable නම් product tag කරලා එතනින් revenue එකක් ගන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි මම කලිනුත් කිව්වා වැඩිපුරම views යන videos ඒවට යන්න ඒ videos වලට ගිහින් product tag කරන්න tag කරලා
සේව් දෙන්න ඊට පස්සේ වාට කොහොමත් වියවස්සෙන නිසා ඒ ප්‍රඩක්් සේල් වෙන සරයක් ගාන වාට රෙවෙනියක ඉන්ට්‍රීස් වෙනවා. දැන් අපි කොහොමද මේ ලැබෙන ආදායම් බලාගන්න යන්න YouTube Analyticsවලට ඊට පස්සේ එතන රෙවෙනියෝ කියන එකට යන්න එතනින් ඇපිලියේට් ප්‍රෝග්‍රෑම් කියන එකට යන්න ඇපිලියේට් ප්‍රෝග්‍රෑම් යටතේ වාට පේනවා කොච්චර ප්‍රොඩක්ට් ක්ලික් කරලා තියෙනවද කොච්චර සේල් එකක් වෙලා තියෙනවද ඒ සේල් එකෙන් කොච්චර රෙවෙනියෝ එකක් වාට ලැබිලා තියෙනවද කියලා. ඉතින් මෙතනදි මෙහෙමයි දැන් ප්‍රොඩක්ට් එකක් අපි හිතමු මම කලින් කිව්වා වගේ ඩොලර් 100ක ප්‍රොඩක්ට් එකකින් 110ක කමිෂන් එකකින් ඩොලර් 10ක මුදලක් ලැබෙනවා ප්‍රොඩක්ට් එක බයි කරාට පස්සේ. හැබැයි මේ මුදල අපේ AdSense හරහා ඉන්කම් එක ලැබෙන්න දවස් 60යි දවස් 120යි අතර කාලයක් යනවා මේක ක්ලියර් වෙන්න. මොකද රීසන් එක තමයි ප්‍රොඩක්ට් එකක් කියන එක පර්චේස් කරාට පස්සේ මේක ෂිප් වෙලා යන්න එක්තරා කාලයක් යනවා. ඒතකොට මේ ඔක්කොම ක්ලියර් වෙන මේ process එක මේ කාලය යන නිසා තමයි Google AdSense හරහා මුදල ලැබෙන්න දවස් 60ත් දවස් 120ත් අතර කාලයක් යන්නේ. දැන් මේ කාලෙදි හදිස්සියම මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරපු කෙනා මේක රිටර්න් කරොත් එහෙම මොකද වෙන්නේ? අර වාට ලැබෙන්න තියෙන මුදල ආපහු අනිත් පැත්තට යනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ගොඩක් ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් වල ඒ රූල් එක අනිවාර්යයෙන්ම තියෙනවා. මම දැන් ඔයාලට කියන්න යන්නේ මම ඔෆර් කරන YouTube සර්විසස් කීපයක් ගැන. ඔයාලට YouTube channel එකක් හදාගන්න අවශ්‍යයි නම් සම්පූර්ණ verification settings මේ හැම දෙයක් එක්කම මට පුළුවන් YouTube channel එකක් හදලා දෙන්න. ඒ වගේම ඔයාලට YouTube channel එක මේ වෙනකොටත් තියෙන ඒ YouTube channel එකේ සම්පූර්ණ අඩුපාඩු check කරලා ඊට පස්සේ channel එක කොහොමද ඉස්සරහට continue කරන්න කියලා සම්පූර්ණයෙන් ගයිඩ් කරන්න පුළුවන් YouTube channel checking service එක හරහා. ඒ වගේම YouTube channel එක ඔයාලට manage කරන්න බැරි නම් වීඩියෝ එක edit කරන්න time එකක් නැත්තම් ඒ සම්පූර්ණ process එක මම බාර ගන්නවා YouTube channel management යටතේ. ඉතින් මේ services තුන ඊට පස්සේ ඊට අමතරව AdSense services මේ ඔක්කොම ලබා දෙනවා. දැන්ම description එක check කරන්න. description එකේ සහ comment section එකේ තියෙනවා මගේ WhatsApp contact link එක. මාව contact කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මගේ service ලබා ගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයා YouTube shopping affiliate program එක ගැන මං හිතනවා ගොඩක් අය දන්නේ නැති දෙයක් ගැන මං කියා දුන්නා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න, comment කරන්න. බොහොම ස්තුතියි මම ගොඩත් එක්ක එකතු වුණාට.